තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අමා ගඟ ලෝකෙට මුදා හරිනවා. ඒ ධර්මයේ අමා ගඟක්, අමා දහරක් ලෝකෙට දිගහරිනකොට ආනන්ද මේ ලෝකේ සත්වයා තමන්ගේ කුඹුරට ඇලපාර කපාගෙන තියෙන්න ඕන කිව්වා. ඒ කියන්නේ සංසාරේ බණ අහලා ඇසීම කියන මාවත හදලා තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ තමන්ගේ ජීවිතේට එන්න. මං කියන එක තේරෙනවද දන්නේ? අහනවා කියන එක පුරුදු වෙනවා. සංසාරේ ලෞතර බුදු කෙනෙක් දහම් දෙසද්දී හොඳට අහනවා. අද කාලේ පුංචි සද්ධාවකින් අපි වගේ පොඩි හාමුදුර නමක් බණ කියත් දෙනවා. ඔබ ඒකට සවන් දීගෙන ඉන්නවා කියන්නේ මෙතන මහරහතන් වහන්සේ නමක් බණ කිව්වොත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළොත් ඔබ නාහා සිටින්නේ කොහොමද? පුංචි සද්ධාවකින් බණ කියන අපි වගේ පොඩි හාමුදුර නමක් බණකට එනවා කියනකොටත් ඔබ අනිත් වැඩ පස්සේ කළාලා බණ අහන්න ආවා කියන්නේ සැබෑ රහතන් වහන්සේ නමක් වැඩියොත් සම්බුදු කෙනෙක් වැඩියොත් ඔයා වෙන වැඩ කර කර ඉන්නේ කොහොමද? ඔබ මේ දෙසට යනවා සසර පුරුද්දට. සසර පුරුද්දට. ඒ නිසා නිවන් දකින්න පුරුදු හදා ගන්න. නිවන් දකින්න පුරුදු හදා ගන්න මේ ජීවිතේ. ඒ නිසා මිනිස්සු විහිළු කළාට මොකද මිනිස්සු විහිළු කරනවා කියන්නේ? මෙතරම් බණ කියන රටේ, මෙතරම් බණ අහන රටේ අපි තාමත් වනාන්තරේ. එහෙමද තියෙන්නේ? අනේ මන් දන්නේ ඔන්නෝම කියනවා. ඒක මිනිස්සු අපිට විහිළු කරනවා. ඒ මිනිස්සු විහිළු කළාට මේ පැයක් හරි හිත එක තැනක තියාගෙන බණ අහනවා කියන එක නම් සුළුපටු දෙයක් නෙවෙයි. සුළුපටු දෙයක් නෙවෙයි. ඒකයි දූල පුතාලට කියන්නේ පැටවුනේ. තරුණ දූල පුතාලට කියන්නේ ඔයාලා ගාව ෆෝන් එකක් තියෙනවා. මේ අම්මලා ගාවත් තියෙනවා ෆෝන් එක. දවසට පැයක් හරි පැය භාගයක් හරි බණක් අහන්න. ධර්ම ශ්‍රවණයට හුරු වෙන්න. හැබැයි උනාට කමන්නේ ඒකට. ওই ධර්මයේ තුලින්ම සමහර බණපද තියෙනවා. ඔයාගේ හිතේ තියෙන අඩුපාඩු කැඩිලා යනවා. ඔයාට ඔයාගේ ජීවිතේ අඩුපාඩු හදාගන්න වෙන තැනක් නැහැ. යාළුවන්ගෙන් සපෝට් ගන්න බෑ. උමුත් නරක වෙලා ඉන්නේ. නැත්තම් මේ බුරා නැගින රාගයට, බුරා නැගින ද්වේෂයට, මේ කෙලෙස් ගින්නට තිතක් නම් වෙන කොතනකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි කෙලෙස් වලට තිත තියෙන කෙනා.